එතන මනුෂ්‍යත්වයේ ලැබුණේ පිරිනුවම් පාන්ටයි කියලා හැම උදේකම හිතන්න. පොඩි ගුණධර්ම. හැම උදේම හැරුණාම ඇඳින් බහිනකොට රෙදි අයින් කරන්න තියෙනවා, උයන්න තියෙනවා. ඕවා මතක් කරන්න එපා. ඔය මෙච්චර කල් මතක් කරලා කරානේ. දරුවන්ගේ කොණ්ඩ ගොතන්න තියෙනවා, ඇඳුම් පැළඳුම් ලෑස්ති කරන්න තියෙනවා. ඊට පස්සේ මේ බත් මුල් බඳින්න තියෙනවා, මහත්තයා වැඩට යන්න ඕන. එයාට උදෙන්ම ගෙදර අයට කිරි හදන්න තියෙනවා. ඕවා ගැන මතක් කරන්න එපා. ඕවා මතක් කර කර මෙච්චර කල් හිටියානේ. ඕවා ජීවිතයේ දිනචර්යාවේ පොඩි දෙයක් විදියට හිතන්න. මහත්තයාට බත් මුල් බඳින එක ජීවිතේ ප්‍රධාන දේ කරගත්ත කාන්තාවුන්ට හම්බෙලා තියෙන දුක විතරයිනේ. මේ අම්මලාගෙන් අහලා බලන්නකෝ මෙච්චර කල් උයාපු බත් මුට්ටි වල හැටියට දුක ගෙවිලාද කියලා. මේ වයසක අම්මලාගේ ජීවිතවල දුකනේ තියෙන්නේ. මෙච්චර කල්ම උයලා බත් තම්බලා පින්වත්නි අදත් දුකනේ. හෙටත් ඔයාලා බත් තම්බලම මැරිලා යන්නනේ හිතන්නේ. මොකද්ද මේ ජීවිතේ? හැමදාම උදේක හිතන්නකෝ පින්වත්නි මනුෂ්‍යත්වයේ ලැබුණේ පිරිනුවම් පාන්න කියලා. දරුවෙකුට දෙන්නකෝ ඒ අදහස. පුතේ ඔයා ඉපදුනේ ડોක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේරු මහත්තයෙක් වෙන්න නෙමෙයි. ඔයා මේ කාලේ ඉපදුනේ පිරිනුවම් පාන්න කියලා හිතන්න. කියලා පොඩි ළම එයා දන්නේ නැති වෙයි පිරිනුවම් පානවා කියන්නේ මොකද්ද කියලා. නමුත් එයාගේ ඔළුවේ පැලවෙයි ඒක. ඒ වචනේ යාගේ ඇතුලේ රෝපණය වෙයි. ඔක ටික කාලයක් යනකොට ශාස්ත්‍රීය ගහක් වෙයි. එයා මෝරනකොට. ඒ අම්මා පැල කරපු තාත්තා පැල කරපු බීජ එයා දන්නේ පිරුණෝ අනුපාදිතේත පිරුණම් නිර්වාණ ධාතු කියන්නේ මොකක්ද කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඇයි එයාට හැබැයි අම්මා තාත්තා දුන්නේ නිර්වාණී බීජය. ඇයි? යම්තා ගුණධර්ම ඇද්ද ඒ ඔක්කොම පරිනිර්වාණ ධාතුව පිණිසයි. එතකොට අම්මා පැල කරේ පොඩිලා. එයා දන්නේ මොකුත්ම. එයාට ඒව තේරෙන්නේ නැහැ. හැබැයි යාගේ ඔළුව වැඩ කරනවා ඉපදුනේ පිරිනුවම් පාන්නත්. හැබැයි එක වෙලාවක යාගේ ප්‍රඥාව ටිකක් මෝරලා එනකොට ධර්මයේ හම්බ වෙනකොට එයා තේරුම් ගනිවි මේ මොකද්ද මේ අපේ අම්මා මගේ ඔළුවේ පැල කරපු අදහස කියලා. ඒ නිසා ඔය පින්නතුල්ලා හැම හොඳ දෙයක් ඔළුවට ගන්න. හැම උදෑසනකම මේ ඇඳින් බැහැලා පොළවේ අඩිය තියෙනකොට සිත නොසන්සුන් කරගන්න එපා. කලබල කරගන්න එපා. පින්වත්නි උදේම නැගිටින්න අපේ ෆෝන් එකේ හරි කොහේ හරි එලාම් එක තියාගන්නකොට එලාම් එක වදිනකොට දුන්නසක් ඉන්නේ අපිට. එහෙම දෝමනස්සයකින් නැගිටපු ජීවිතයක තියෙන්නේ පින්වත්නි පටිඝ සම්පයුක්ත සිතුවිලි. එහෙම එපා. ඒක කරන්න එපා. හැමදාම උදෙන් නැගිටලා මේ කකුල මහ පොළොවේ තියෙනකොට ඔබට මහ පොළොව මුණ ගැහෙනකොට ඇඳෙන් බැහැලා කකුල් දෙක පොළොවේ හොඳට පොළොවේ තියලා හිට ගන්නකොට හිතන්න මේ මනුෂ්‍යත්වයේ පිරිනුවම් පෑම පිණිස නේද කියලා. එතකොට ලස්සන්ට අද පිරිනුවම් පෑමට අදාළ මොනවා හරි මේ මහ පොළොවෙන් අහුල ගන්න පුළුවන් වෙයි. මොනවා හරි හම්බ වෙයි. මනුෂ්‍යත්වයේ පිරිනුවම් පාන්නයි ලැබුණේ කියලා හිතන්න. මේ මනුෂ්‍යත්වයේ වනාහි නිබ්බාන ධාතුව පිණිසයි කියලා හිතන්න ඒක දුර්ලභ දෙයක්.